හරි මම ආයෙත් චුට්ටක් කියන්නම් ගැටලුවක් තිබ්බොත් මයික් එක අන්මියුට් කරලා කියන්න මට මොකද අර මැසේජ් පෙන්වන්නේ නැහැ මෙහෙම තියෙද්දි හරි මම කිව්වේ අපිට කතා කරන්න තිබ්බ සැපෙම් කරුවන්ගේ ඉඳලා මෙහෙමයි සැපෙම් කරුවෝ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියක් දැන් හිතන්න ඔයාලගේ ගමේ එහෙම නැත්නම් ඔයාලගේ නිවස අසල තියෙනවා සිල්ලර කඩයක් එතකොට මේ සිල්ලර කඩේ ඔයාලා දන්නවා සබන් තියෙනවා බිස්කට් ජාති තියෙනවා ඊට පස්සේ එක එක මොනවද මුරුක්කු ಜಾති තියෙනවා ටිපිටිප් ಜಾති තියෙනවා මේ ඔක්කොම ඒ සිල්ලර වෙළඳ සැල විසින් නිෂ්පාදනය කරන්නේ වනිමේනි එයාලට එයාලගේ ඒ වැඩ ටික කරගෙන යන්න මොකක් හරි ආයතනයක් විසින් එයාලගේ සිල්ලර වෙළඳ ගෙනල්ලා ඒ භාණ්ඩ දානවා ටිපිටිප් ආයතන මගින් ටිපිටිප් ගෙනල්ලා දානවා බිස්කට් ආයතන මගින් බිස්කට් ගෙනල්ලා දානවා සබන් ආයතන මගින් සබන් ගෙනල්ලා දානවා අන්න ඒ ගෙනල්ලා දාන කට්ටියට තමයි අපි කියන්නේ සැපෙම් කරවෝ කියලා. සැපෙම් කරවෝ. එතකොට එයාලා හැම වෙලෙම බලනවා එයාලට අඛණ්ඩව මේ ව්‍යාපාරේ භාණ්ඩ සපයන්න පුළුවන්ද? ඒ භාණ්ඩ සපයන විට අදාළ මුදල් ලබා ගන්න පුළුවන්ද කියලා බලනවා. එයාලට අදාළ මුදල් ලබා දෙනවා නම් නිතරම එයාලා කැමති අඛණ්ඩව එයාලගේ සැපෙම ලබා දෙන්න. ඒතකොට සැපෙම් කරුවෙක් හැම වෙලෙම බලාගෙන ඉන්නේ ව්‍යාපාරයක් දිහා උනන්දුයි. ඇයි ඒ? එයාලගේ සේවා අඛණ්ඩව සපයන්න. එයාලගේ භාණ්ඩ අඛණ්ඩව සපයන්න. එයාලගේ ඇණුම අඛණ්ඩව සපයන්න. ඒ වගේම ඒ ඇණුමට අදාළ මුදල ලබා ගන්න සැපයුම් කරුවෝ. ඊට පස්සේ මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියලා කියන්නේ මෙතන බැංකු වලට. බැංකු. මෙහෙමයි. දැන් පොඩ්ඩක් මතක් කරගන්න බැංකුව. දැන් ඔයා ව්‍යාපාරයක් කරගෙන යන්න බැංකුව විසින් ණයක් ලබා ගන්න. බැංකුවකින් ණයක් ලබා ගද්දී ඒ බැංකුව හැම වෙලේම බලාගෙන ඉන්නේ ඔයාට ණයක් සපයනවා වගේම ඒ ණයට අදාළ මුදල සහ ඊට අදාළ පොලිය ලබා ගන්න. ඇත්තම අපි දන්නවා මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් බැංකුවක් විසින් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකුට ණයක් ලබා දෙන්නේ ඒ ව්‍යාපාරයේ අයිතිකරුවට තියෙන ආදරයකට නෙමෙයි. එයාලටත් යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් නිසා. අපි දන්නවා රුපියල් ලක්ෂක ණයක් ගත්තොත් ඊට අදාළ පොලියක් ගෙවන්න ඕන. ඒ කියන්නේ ලක්ෂෙත් ගෙවන්න ඕනේ. ලක්ෂයට අදාළ පොලියකුත් ගෙවන්න ඕන. එතකොට ඔන්න පොලිය කියන එකෙන් තමයි මූල්‍ය ආයතන ලාභ ලබන්නේ. එහෙම නැත්නම් බැංකුවක් ලාභ ලබන්නේ. එතකොට බැංකුව හැම වෙලේම බලනවා ව්‍යාපාරයක් කරගෙන යන කට්ටියට ණය දීලා එයාලගෙන් ණය මුදල සහ ඒ පොලිය නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යන්න. හරි. එතකොට මේ මුල් ආයතන එහෙම නැත්නම් බැංකු ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන එහෙම නැත්නම් ඇල්මක් දක්වගෙන ඉන්නේ එයාලට අදාළ ආදායම ලබා ගැනීම සඳහා. ඊට පස්සේ රජය මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් අපි දන්නා ව්‍යාපාර සමහරක් නිෂ්පාදන ව්‍යාපාර එයාලගේ කර්මාශාලාවෙන් අධික දුම් පිට වෙනවා. ඒක අපි දන්නා පරිසරයට හොඳ නැහැ. ඊට පස්සේ එයාලේ කර්මාශාලාවෙන් අපද්‍රව්‍ය ජලයට එක් කරනවා සමහරක් කර්මාශාලා. ඒකත් හොඳ නැහැ. ඊට අමතරව අපි දන්නවා සමහර කර්මශාලාවල සෞඛ්‍ය සම්පන්න විදියට අනිවාර්යයෙන්ම යාළගේ බාහන නිෂ්පාදනය කරන්න ඕන. එතකොට මේ අදාළ සෞඛ්‍ය මට්ටමේ තියෙනවද කියලා රජය හැම වෙලෙම අවධානයෙන් ඉන්නේ. එතකොට මෙන්න මේ රජයේ තියෙන කාර්යභාරයන් ටික සහ ඒ ව්‍යාපාර වලින් බදු අය කර ගැනීමේ අරමුණේ රජයක් ව්‍යාපාරات එක්ක උනන්දුවක් එහෙම නැත්නම් ඇල්මක් දක්වගෙන ඉන්නවා. ඊට පස්සේ තරක්කරුවෝ කියන්නේ මෙන්න මේ වගේ කට්ටිය. දැන් හිතන්න ඔයාලගේ ටවුන් එකේ එක ළඟ තියෙනවා ඇඳුම් කඩ දෙකක්. එක ළඟ නොවුනත් කමන්නේ ඔයාලගේ ටවුන් එකේ තියෙනවා කියනකො ඇඳුම් කඩ දෙකක්. එතකොට ඔයාලා දන්නවා ඒ ඇඳුම් කඩවල් දෙකේම අයිතිකරුවෝ සුහදව කටයුතු කරා. එයාලගේ ඇතුළාන්තයෙන් යම්කිසි තරගයක් තියෙනවා. අපිට ඒක හිතනවනේ. දැන් එක ඇඳුම් කඩයක් අනිත් ඇඳුම් කඩයත් එක්ක යම්කිසි තරගයක් තියෙනවා. අන්න එහෙම එකම කර්මාන්තයේ නියැලලා ඉන්න කට්ටිය. එකම කර්මාන්තයේ නියැලලා ඉන්න කට්ටිය අතර
තරගයක් තියෙනවා. කෑම හදලා විකුණන ව්‍යාපාරයක් තවත් කෑම හදලා විකුණන ව්‍යාපාරයක් එක යම්කිසි තරගයක් තියෙනවා. එක මූල්‍ය ආයතනක් තවත් මූල්‍ය ආයතනයක් එක යම්කිසි තරගයක් තියෙනවා. ඇඳුම් කඩයක් තවත් ඇඳුම් කඩයක් එක්ක යම්කිසි තරගයක් තියෙනවා. ඔන්න ඔය විදිහට තරගකාරීත්වයක් අපිට දක්නට ලැබෙනවා. අන්න ඒ තරගකාරීත්වයට තමයි අපි කියන්නේ තරගකරුවෝ කියලා. දැන් උදාහරණයක් විදිහට එක ඇඳුම් කඩයක තරගකරුවෙක් තමයි අනිත් ඇඳුම් කඩේ. එතකොට එක කෑම හදන ව්‍යාපාරයක තරගකරුවෙක් තමයි එයාලා ළඟම ඉන්න එයාගේ ඒ ටවුන් එකේම දාගෙන ඉන්න තවත් කෑම කඩයක් එයාලට තරගකරුවෙක් වෙනවා. එතකොට එහෙම තමයි තරගකරුවෝ ඇති වෙන්නේ. ඊට පස්සේ ප්‍රජාව. ප්‍රජාව කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයක එන පාරිභෝගිකව හැරුණකොට අනිකුත් මහජනයාට අපි කියනවා ප්‍රජාව කියලා. එතකොට එයාලා යම්කිසි ව්‍යාපාරයකට පාරිභෝගික විදිහට කිය නැති උනට එයාලා ඒ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වගෙන ඉන්නවා. ඇත්තටම පාරිභෝගික විදිහට ඒ ව්‍යාපාරයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගියේ නැති උනාට එයාලා ඒ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වනවා. හිතන්නකො යම්කිසි ව්‍යාපාරයක හදිස්සියේ ගින්නක් ඇති වෙනවා. ගින්නක් ඇති වෙච්චාම ඒ ගින්න නිවන්න දායක වෙන්න යන්නේ පාරිභෝගිකයෝ ටික විතරක් නෙමෙයි අර ප්‍රජාව කියන කොටසත් යනවා. ඊට පස්සේ මේ ව්‍යාපාරේ මොකක් හරි නීත්‍යානුකූල නොවන ආකාරයේ මොකක් හරි කටයුත්තක් වුණා. අන්න ප්‍රජාව වැඩි උනන්දුවක් දක්වනවා ඒ ව්‍යාපාරය ගැන. ඒතකොට ඒ කට්ටියට අපි කියනවා ප්‍රජාව කියලා. ඊට පස්සේ අනාගත ආයෝජකයෝ. සමහර මිනිස්සු බලාගෙන ඉන්නවා එක එක ආයතනවල තමන්ගේ මුදල් ආයෝජනය කරන්න. මේ අවුරුද්දේ හෝ තව අවුරුදු 10කට පස්සේ හරි ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා තමන්ගේ මුදල් යම් කිසි ආයතනවල. අපි දන්නවා සමාගම් වල එහෙම අපිට පුළුවන් කොටස් නිකුත් කරාම ඒ කොටස් වල අපේ ආයෝජන සිද්ධ කරන්න. අන්න එහෙම බලාගෙන ඉන්න කට්ටියට තමයි අපි කියන්නේ අනාගත ආයෝජකයෝ කියලා. ඒතොර අනාගත ආයෝජකයෝ බලාගෙන ඉන්නවා එක එක ආයතනවල එක එක ව්‍යාපාරවල තමන්ගේ මුදල් ආයෝජනය කරන්න. එතකොට ඔන්න ඔය කියපු ඇල්මැති පාර්ශ්වයන් හැමෝම අපිට තේරෙනවා යම් කිසි අරමුණක් ඉටු කරගන්න ව්‍යාපාරත් එක්ක බැඳලා ඉන්නවා. ඒතොර අයිතිකරුවෝ එයාලගේ ලාභය උපයා ගන්න බැඳලා ඉන්නවා. කළමනාකරුවෝ එයාලගේ තීරණ ක්‍රියාත්මක කරන්න බලාගෙන ඉන්නවා. සේවකයෝ එයාලට අදාළ පඩියක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. සැපයුම් කරුවෝ එයාලට අකණ්ඩ සැපයුමක් ලබා ගන්න බලාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහට එක එක ඇල්මැති පාර්ශ්වයන්ට එක එක අරමුණු තියෙනවා. ඒතකොට ඔය අරමුණු ක්‍රියාත්මක වෙද්දී තමයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ලේසි. ඊගව වගුවේ තියෙනවා ඇල්මැති පාර්ශ්වයන් සහ එයාලගේ දායකත්වය. ඒ කියන්නේ මේ ව්‍යාපාරය කරගෙන යන්න එයාලගේ දායකත්වය කොහොමද ලැබෙන්නේ කියන එක. දැන් අයිතිකරුවෝ කියන එක ගත්තොත් එයාලා ප්‍රමාණවත් ප්‍රාග්ධනය සපයන. ප්‍රමාණවත් ප්‍රාග්ධනය සැපෙව්වම තමයි ඒ ව්‍යාපාරය ලස්සන අපිට කරගෙන යන්න පුළුවන්. මොකද අපිට සල්ලි තියෙනවා. අදාළ ප්‍රාග්ධනය තියෙනවා. අන්න දායකත්වය. ඊට පස්සේ අයිතිකරුවෝ ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය කරනවා. අයිතිකරුවෝ නිතරම ඇවිල්ලා ව්‍යාපාර සුපරීක්ෂණය කරනවා නම් ගැටලු හඳුනා ගන්න ලේසි. ගැටලු හඳුනාගෙන ඒ ගැටලු නිවැරදි කරනවා නම් අන්න ව්‍යාපාරයකට දායකත්වයක් ලැබෙනවා හොඳින් කරගෙන යන්න. අන්න ඒ වගේ දායකත්ව ගැන තමයි මෙතනින් සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ කළමනාකරුවෝ. කළමනාකරුවෝ ව්‍යාපාරයට අදාළ තීරණ නිසි ලෙස අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. එයාලගේ තීරණ නිසි ලෙස අරගෙන ක්‍රියාත්මක කළොත් තමයි ඒ ව්‍යාපාරය හොඳට කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට ඒකත් දායකත්වයක්. ඊට පස්සේ සේවකයෝ. පවරන කාර්ය නිසි ලෙස ඉටු කිරීම ශ්‍රම ඵලදාව වැඩි කිරීම. එයාලගේ තියෙන දක්ෂතාවය සහ පළපුරුද්ද 100% ව්‍යාපාරයට දාලා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න උදව්වක් වෙනවා නම් අන්න ඒ ව්‍යාපාරයට හොඳ දායකත්වයක් ලැබෙනවා සේවකයන්ගෙන්. ඊට පස්සේ සැපයුම් කරුවෝ. සැපයුම් කරුවෝ විසින් ලබා දෙන අමුද්‍රව්‍ය එයාලගෙන් ලබා දෙන භාණ්ඩ ගුණාත්මක භාවයෙන් තියෙනවා නම් ඒ ගුණාත්මක භාවයට සරිලන මිලක් තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න පහසුයි. එහෙනම් අන්න සැපයුම් කරුවෙකුට යම්කිසි දායකත්වයක් ලැබෙනවා. ඊට පස්සේ රජය.
ව්‍යාපාර සඳහා හිතකර දිරිගැන්වීම ලබා දෙනවා. අපි දන්නවා යම් කිසි ව්‍යාපාර සඳහා රජය විසින් දිරිගැන්වීම් ලබා දෙනවා. ඒ වැඩ ටික කරගෙන යන්න අදාළ ගනුදෙනු ටික කරගෙන යන්න දිරිගැන්වීම් ලබා දෙනවා. එතකොට මේ දිරිගැන්වීම් නිසා ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙනවා. අන්න දායකත්වය. එතකොට ඇල්මැති පාර්ශ්වයන්ගේ අරමුණු වගේම ඇල්මැති පාර්ශ්වයන්ගේ දායකත්වයක් ව්‍යාපාර සඳහා තියෙනවා. එතකොට ඒ ටික තමයි දැන් ඔය අපි අවසන් වශයෙන් සාකච්ඡා කරේ. මට කියන්න මේ පළවෙනි පාඩමේ ඔයාලට මොන හරි ගැටලු තියෙනවද? ගැටලු මොනවද තියෙන්නේ? ගැටලුවක් නෑ සර්. හරි. දැනුත් කැඩි කැඩි කියනවද? කැඩි කැඩි වගේ දැනුනේ. නැත්තම් හරිද ඒ ගැටලුව? අහුන්නේ නැහැ.